ගම්මානයේ මිතුරු මිතුරියන් අතර අලුත විවාහ වූ යුවළක්කු අංජලි සහ රනිල් විනෝදයෙන් පිණු රැග්ගයකට ලක් වෙමින් සිටියහ. අංජලි ලැජ්ජාවෙන් සිනාසෙමි රනිල්ගේ අතේ එළී සිටියා. අඩෝ රනිල් පොඩ්ඩක් ඩාන්ස් කරපා. දැන් කෙල්ල උස්සගෙන පොඩ්ඩක් ඩාන්ස් කරපා. මිතුරෙක් කෑ ගැසීය. අංජලිව වඩාගෙන තාලයකට නරන රනිල්ට සිනහව නවත්තා ගත නොහැක. සුදුමැණික අද රැයට මට අත් දෙක උස්ස ගන්නවත් බැරි වෙයි වගේ. මේ ආට හිතක් පපුවක් නැහැනේ අනේ. මේ අය නම් මගේ ආත්මගත හතුරු වගේ. අංජලි සිනාසෙමි ලැජ්ජාවෙන් මුහුණ වසා ගත්තා. ඇයියනේ hina වෙන්නේ? මේ තරම් දවසක් ඉවසගෙන බලාගෙන හිටියම නේද? බලාගෙන ඉඳලා මේ දවසෙත් අතපය හකුලගෙන නිදා ගන්න වෙන්නේ මට. දැන් නම් ඇති බං නවත්තමු. රනිල් හතිදමමින් කීය. බෑ තව ටිකක් නැතමු. මේ මෙන්න මේක බීපා. මිතුරෙක් කුඩා බෝතලයක් රනිල් දෙසට දිගු කළේය. අඩෝ අංජලි දැක්කොත් මට ඉන්න හම්බෙන්නේ නැහැ. කිව්වා නේද? රනිල් විරෝධේ පෑවෙය. අනේ මේ ෂෝට් එක දාගෙන ගඳ නෑනේ. මේකෙන් ඇඟට පණ නැති ඒවා ඔක්කොම හරියයි. නැත්නම් මර කෙල්ල පවුනේ. පළපළ මෙන්න බීපා. මිතුර ඔහුට බල කළහ. මොකක්ද මේ අමුතු සුවඳ? නිකන් සරත් එක්ක සුවඳක් එනවා. අංජලි රනිල්ගේ ඇඳුමේ සුවඳ බැලුවා. ඒකද මේ අරුන් එක්ක නටන්න ගිහින් මගේ ඇඳුම ටිකක් ඇවුනා. මම බලා ගන්නම්කෝ. අංජලි ඇස් පුඩා කරමින් කීවාය. අංජලි මේ දවසේ hina වෙලා ඉන්නකෝ. අන්න අම්මත් එනවා මේ පැත්තට. හැමෝම ඔයා ලස්සනයි කියනවා පුතේ. අපිටත් ඉතින් ආඩම්බරයිනේ. රනිල්ගේ මොව සතුටින් පැවසුවා. අනේ හැමදාම මේ අංජලි කීවා. නේද ලොකු පුතේ? කියමි රනිල් ළඟින් වාඩි වූ ශ්‍රීමති මහත්මිය පොඩි පුතා සමන් හිටියානම් අද මෙතන කොයිතරම් සතුටුද? ඔන්න ඉතින් ආයෙ අඬන්න පටන් ගත්තා. අම්මේ මඩිට එන්න බැරි උනේ හිතාමතා නෙවෙයිනේ. එයාට නිවාඩු ගන්න බැරි වුණා. එයා පුළුවන් තරම් ඉක්මනින් එයි. අනික මඩිට කරදරයක් වුණා වගේ ඔයා අඬන්නේ. යන්න අර මිනිස්සුව හොයනවා. ගිහින් එයාට කතා කරන්න. රනිල් මා සනසනින් කීවේය. හොඳයි මම යනවා තුවේ. අම්මා දැන් එපා මල්ලි ඉක්මනින් මේ. ඇත්තමයි රනිල් දැන් අපි යාළු වෙලා කසාටත් පදිනවා. තාම ඔයාගේ මල්ලිව දැකලා නැහැ හරියට මම. එයාද මිනිහා හුරුතක් තගකාරය. තගදී මෙයිනි. එතකොට බලන්න. දැන් මම දිහා බලන්න. රනිල් ඇව තමන් දෙසට හැරවිය. මට ඉවසන් ඉන්න බෑ. ඉක්මනට වෙලාව යන්නෙත් නෑ මැනිකේ. මද සමය ගැන සිහිනමවමින් අංජලිට එහෙත් මෙහෙන් අත දමන රනිල්ගේ අත අහකට කරමින් අංජලි කීවාය. අනේ මිනිස්සු ඉන්නවා. අපි දිහා බලාගෙන. මේ වගේ කිරිකවුඩ කෙල්ලෙක් ළඟයිදී කොහොමද මම බලාගෙන ඉන්නේ මැට්ටියේ? අනේ දැන් පිටත් වෙන්න වෙලාවක් හරි වගේ. හොඳ වෙලාවට අද ළඟම හොටෙල් එකක් තෝරගත්තේ නේද? නැත්නම් තවත් ඉවසපන්කෝ. රනිල් සිනාසෙනින් කීවේය. හරියටම කාලවරෙන්කොද අංජලිද සිනාසනාය. ඔන්න අංජලි අද ඉන්න ඔයා තමයි මගේ නීත්‍යානුකූල බිරිඳ. අපි දැන් ඔන්න ලයිසන් අරන් ඉවරයි. හැංගි හොරා වැඩ අදින් ඉවරයි හොඳේ. අංජලි පැටියෝ. රනිල්ගේ සමච්චල් කතාවට අංජලි හිනාවකින් උත්තර දුන්නේ ඒ අසල සිටි රනිල්ගේ අම්මට ඒ කතාව ඇසුරු නිසායි. හනිමූන් හොඳේ? රනිල් අංජලිගේ කාටලාන්ගේ වචන කඩ රහසින් කීවේය. අංජලි සිනාසින් ඔහුගේ අත කිනිත්තුවා. රනිල්ගේ අම්මා දෙන්න ළඟට ඇවිත් ඔළුව අත කෑවේ හරි ආදරෙන්. ලොකු පුතා දැන් ඔයාට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇතිව වැඩ කරන්න. ඔයා ඉස්සර හිටියා වගේ ඉන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? අද ඉඳන් ඔයාලා දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. තව ටික කාලෙකින් දෙමෝපියන්. ඒ නිසා දැන් මේ යන ගමනේ දෙන්න අතර තියෙන රණ්ඩු සරුවල් අඩු කරලා බැඳීම් ශක්තිමත් කරගෙන ඉස්සරහට වැඩ කරන්න ඕනේ. හොඳද? රනිල්ගේ තාත්තා ළඟට ඇවිත් දෙන්නට උපදෙස් දුන්නේ හරිම ආදරෙන්. අපේ මහත්තයා ඒක නම් ඇත්ත. මගේ SP වෙන්න කලින් ලොකු පුතාගේ දරුවෙක් මගේ උකුලේ තියාගන්න බැරිවේ කියලා මං හිතුවේ. මොකද මේකට බදින්න ඕනකමක් තිබ්බේ නෑනේ. දැන් තමයි මගේ හිතට සැනසීමක් ආවේ. දැන් නම් අපේ අංජලි කෙල්ල ඉන්න නිසා මට බය නැහැ. උඹත් හොඳින් මේ කෙල්ලව බලා ගන්න ඕනේ. දෙන්න සතුටින් හිටියොත් නම් මට ඒ හොඳටම ඇති. අංජලිගේ අතේරුණු රනිල්ගේ අම්මා කියවාගෙන ගියේ කඳුළු බිලක් මැටයි. නෝනා අඬන්න නැතුව මෙහෙ එන්න. දෙන්න පිටත් වෙන්න වෙලාවත් හරියාගෙන එනවා දැන්. ඔන්න හනිමූන් එකට යන ලෑස්ති වෙන්න හොඳේ. මෙයාගේ කල්පනාව හනිමූන් යන්න. ආයේ අලුතෙන් දෙයක් කරන්න තියෙනවා තානේ ගිහින්. එහෙම කියලා මම රනිල්ට කින්ද හිනාවක් දැම්මා. මොනවා වුණත් අද මට ගොඩාක් සතුටුයි. ඔහුගේ හිත වගේම දැම්මට නීතියනුත් ඔයා වයිති. කාමරේට ගිය ගම රනිල් දඩස්කාර දොරවසා අංජලිත් එක්කම ඇඳට පෙරළුණා. මොකද රනිල්මින් මගේ ඇඳුම් මාරු කරෙත් නෑ. හරි මහන්සි මට. ඉක්මනට ඔබ ගලවන් එන්නකෝ එහෙනම්. රනිල් බැල්කනියට වී වාඩිනි කඳුකරේ ලෙස බලාගෙන සිටියේය.
මාව නිකන් ඈත ලෝකයට එක්කන් ගියා වගේ දැනුණා. ඔහු ඈත කඳුකර අතරින් දින ජල මාර්ගය දෙස බලාගෙන දිගු කල්පනාවක් ඉන්නේ. මම කියපු කිසිම දෙයක් නොඇසුණා වගේ. රාණිය මොකද මේ වෙලා තියෙන්නේ? මම බෙල්ල උස්ලා ඔහුගේ මූණ නිකටින් අල්ලා මගේ දිසට හැරෙව්වා. නෑ අංජලි, මම මේ අර කන්ද දිහා බලන් හිටියා. හිතට අමුතු සැහැල්ලුවක් දැනුණා. ඇඟට අමුතු පණක් ආවා. ඇඳ මතක් වුණා. අද එළි වෙනකම් වැඩ කරන්න ශක්තිය ධෛර්යය මට ආවා. මුනිල් කාර්දරණේ කියවන්නේ ඔයාට ඒකත් විහිළුවක් නේද? නෑ අංජලියේ, මම මේ ඔයාගේ රෙදි ටික ගලවනකම් බලන් හිටියේ හිත කද කරගෙන. එහෙම කියපු රණේත් මාව උස්සන් ගියේ ඇඳ උඩට. අද නම් හරි, මටම කියවුණා. රාගේ හොරාවත් දෙන්නම සතුටු සාමීචයේ යෙදෙනින් ගත කළේ රතිකලේත යෙදෙනින්. දිග හොරාවකට පසු අංජලි නැවත වරක් කතා කළා. රණේ නම් ෂට්ඩවුන් වෙලා පළවෙනි වටෙන්ම. අයියෝ රණේ, මට ආයෙත් ඕනේ එන්නකෝ. රණේ පිස්සු වැටුණු සතෙක් වගේ ඇඳ උඩ හටි දමන්නේ. අතින් ඔහුට තව බෑ කියලා ඉඟි කරමිනි. දෙන්නම බර නින්දකට වැටුනේ දවසේ විඩාවත් තදින්ම ඇඟට දැනුන නිසායි. පහවදා උදේම රණින්ගේ අම්මා අංජලිය බලන්න ආවා. ආව ගමන් ඇය බැලුවේ ඇඳේ රෙද්ද දිහා. සුදු පාට ඇතිරිල්ල ඒ විදියටම තිබුණා. අම්මා බලාපොරොත්තු ප්‍රතිඵල ඒක තිබ්බේ නැහැ. කවදාවත් තමන්ගේ පුතාට නරකක් වෙන දෙයක් ඇය කළේ නැහැ. පුදුම තරම් ආදරේ පරිස්සමින් ඇය පුතා බලාගත්තේ. ඔහුගේ අම්මාට අංජලිය ගැන පිළිකුලක් ඇති වුණේ ඉවසා දරාගත නොහැකි ආවේගයකින්. මේ කියකෝ හොඳට සෙල්ලම් නටලා වගේ මගේ පුතා එක්ක ඇවිත් තියෙන්නේ. ඇයගේ වචන හමුවෙන් අසරණ වූ අංජලි රණී දිහා බැලුවේ කියා ගන්න බැරි දුකකින්. ඕවා පරණ කාලේ දේවල් අම්මේ. ඕවා බලන්නේ ගොඩේ මිනිස්සු. ඕවා හිතන්න එපා. අංජලි ගැන මම හොඳට දන්නවා. ඒ නිසා ඔයා ගැන වද වෙන්න එපා. රණී නොකිය කීවේ අම්මට ඕව ඇයත් එක්ක මීට පෙර කිහිප වරක්ම එකතු බවයි. එහෙනම් කමක් නෑ, මගේ පුතා ගැන දන්නවන. සමා වෙන්න දුවේ. ඇයි ඉන් පිට වී ගියේ දෙදෙනාගේ නිදහසට බාධාවක් නොකරමින්. බලන්න රණී, ඔයා කරපු වැඩ අම්මා එනවා කියලා කිව්වෙත් නෑ. තව ටිකෙන් මගේ ජීවිතය ඉවරයි. කවුද හිතුවේ ඕව බලයි කියලා? පාරණ මිනිසුන්ගේ හැටි දන්නේ නැද්ද රණී? මට දැන් ලැජ්ජයි වගේ මූණ දෙන්න. එහෙනම් ඉතින් පස් දෙන්න. රණී මිහිව් කළේය. ඔයාට නම් හැමදේම මිහිව්. එනවා උදේ පාන්දර වැඩ අල්ලන්න ඕනේ. ඔක ගලවන්න බබා ඉක්මනට. මගේ මේ පණ කෙලින් වෙලා. කෝකෝ කටරක ලෑස්ති කරන්න ඉක්මනට. ඔව් රණී. ඔයා ඉතින් දන්නේ කටරකෙන් පණ හූර ගන්න විතරයිනේ. අංජලිගේ පඩට හාදුවක් දුන්නේ එයාගේ රෝසපෙති මත සාරේ උරාබමි. අංජලිගේ තැගරිල්ල කෙදිරි හමුවේ රණීගේ ශරීරේ නම් පණක් ලැබුවේ තවත් හෝරාවකට ඇරයුම් කරමින්.